සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග, එයයි සරණ මග. බුදුදහමට ලෝකරා මේ ගෞරවය ඇති වෙන්නේ විශේෂයෙන්ම මේ මිනිස්සුන්ගේ පරිවර්තනය සමාජයක් දකින්න මේ ඇති වෙන පරිවර්තනය මේක බොරුවක් නෙමෙයි මේක මේ පරිවර්තනය මේ පරිවර්තනය දැන් සිද්ධ වෙනවා දවසින් දවස ඇත්තට මේකට වැඩි කාලයක් යන්නේ නැහැ ඒ නිසා තමයි ආරංශ හිතනවා මේ ලෝකයේ අනිත් රටවල් මේ දේ කරන්න ඕනේ කියලා. බලම සත්‍ය දැනගන්න ඕනේ හැම කෙනෙක්ම. මේක අපි දැක්ක තායිලන්තයේදී. තායිලන්තයේදී විශාල විදේශිකයෝ ප්‍රමාණයක් හිටියා විවිධාකාර රටවල. අපි මේ කතා කරලා තියෙනවා. මේ දහම දැක්කට පස්සේ වුන් මවිත වෙනවා. මෙතන කෙනෙක් නැහැ, දෙයක් නැහැ, එකම සබහා දහමක්. මේ ගින්න තියෙන්නේ මේ ඊගෝ එකක් නිසා, මමත්වයක් නිසා. මමත්වයේ හැදෙන්නේ මෙහිමයි මේක පවර් එකක්, මේක ජෙනරේට් වෙනවා. මේ විවිධාකාර විදිහට අරස මේක පැහැදිලි කරලා තියෙනවා. මේක අත්දකින්න ලැබෙනවා මේකෙන් මිදෙනවා ඒකට ඇත්තටම පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ කියලා මේ සැනසීමේ සුවය ලෝක සත්‍යයට ලබා දෙන්න තමයි එදත් තායිලන්තයේදී එතන හිටපු පිරිසට ආරණ්‍යසේ උටෙත් කරේ ඒක අද මේ ලංකාවේ කරනවා වගේම ආරස අනිවාර්යයෙන් මේක මුළු ලෝකෙම මිනිස්සුන්ට දැනෙන්න සලසන්න ඕනි කියලා මේ ආරණ්‍යසේ නිකන් මේ කියන්නේ මේ පරිවර්තනය වෙනවා හැම කෙනෙක්ගේම අභ්‍යන්තරයේ සත්‍යයට අවදි වෙනවා. කිසි දවසක දුගතියකට වැටෙන්නේ නැහැ. ඔය පිරිස සක්මන් කරේ ඇත්තටම පුදුමාකාර කතාවක් තියෙන මේ කාරණේ ඉස්සරහට කියමු. ඇත්තම කෝ ලොකු පරිවර්තනයක් හැමෝගෙම තියෙනවා. අරස හොඳින් අධීක්ෂණය කරා මේ හැම කෙනෙක්ම. මොකද ඒකේ හැමතැනම කැමරා තියෙනවා. ඒ ආරණස විවිධාකාර විදිහට මේ අධීක්ෂණය කරා. ආරණස දැක්කම මේ පරිවර්තනය තමයි යුගමය වෙන්නේ. නැතු මේ අපි දකින්න භෞතික දේවලුත් නෙමෙයි. අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන පරිවර්තනය තමයි වැදගත්. ඔක්කොම ඕලෙන් පාස් කරනවා. මේ තමයි හදවතට දැනෙන මිනිස්සු. මේ මහ පොළොව දැනෙන මිනිස්සු. සබහාදහම් දැනෙන මිනිස්සු. මේගොල්ලෝ මිනිස්සු කියන්න බෑ. මේගොල්ලන්ට ෆීල් එකක් තියෙනවා. ෆීල් එකෙන් තමයි ඔක්කොම කරන්නේ. ඇත්තටම මේ අපේ දරුවන්ට පව අපි උගන්වන්නේ පුතේ අපි සිතුවිලි වල නෙමෙයි අපිට දැනෙනවා ඒ දැනෙන මග ගියොත් විතරයි ඔබ පුන්සඳක් එන්නේ කවදාවත් සිතුවිලි වලින් පුන්සඳවල් හදන්න බෑ දැනෙන මග යන්න ඒක ඔබේ ගම ඔබේ ඒක තමයි බබලෙන පහන ඒ පහන දැල්වන්න කියන්නේ ඉතින් ඒ විදිහට තමයි මේ ලෝකේ අපි ලෝකේ උපදින්න ඕනේ අපි සබෑ ලෝකේ පේන ලෝකේ නෙමෙයි සබෑ ලෝකේ දැක්කොත් පේන ලෝකෙ මොකද්ද කියලා හිතේ. ඒ තරම් සුන්දරයි. ඒ තරම් ඒකේ හතුරු නැහැ, මිතුරු නැහැ, අනම්මනම් මොකක් නැහැ. ඇත්තටම උලග වගේ. හරිම සුන්දරයි. කරන්න බැරි දැන් අනිත් මනුස්සයන් මැරෙන්න පුළුවන්. එවැනි ලෝකයක ඔබ හදවත පරිවර්තන වෙනවා. මගේ කියලා දෙයක් නැති, මටේ කියලා දෙයක් නැති, සියල්ල එකයි කියලා දැනෙන පුදුමාකාර පරිවර්තනයක්. මේක ඇත්තටම කිව්වොත් තුන් ලෝකේ කියන්නේ අපි කිව්වා කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය 31 ලෝක ධාතුම. මේ තුන් ලෝකෙම ජය ගන්නවා වගේ දෙයක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එහෙම මේ ස්වභාවයේ අවදි වුණොත් ඒ මහා පුරුෂයෝ කියලා බුදුන් වහන්සේ කිව්වේ. ඒ මහා පුරුෂයින්ට නේද? කියන්නේ මහා පුරුෂයින්ට මේ තුන් ලෝකෙම වන්දනා කරනවා. ඒ කියන්නේ මේ අරමුණේ තියෙන තුන් භූමිය කියන්නේ මේ කම්පන ස්වභාව ටික. මේ සියලු කම්පන යටයි අකම්පණයට සියලු කම්පන අකම්පණයට වන්දනා වෙනවා. මේ අකම්පණය ඔබේ සිත තුළට දැනුණු මොහොතේ සියලු හදවත් ඔබට වන්දනා කරනවා. මේසා බුද්ධ කියන තැන අපි දකිනවා මේක සූත්‍රය තුල පවා වන්දනාවට සුසු වෙන්නේ එතකොටයි කියන්නේ. එහෙම නැතුව මේ ආධ්‍යාත්මික මගක් නැතුව ආධ්‍යාත්මික ගමනක් නැතුව චාරිත්‍ර ටිකක් එල්ලගෙන සම්ප්‍රදාය ටිකක් එල්ලගෙන නිකාය ටිකක් එල්ලගෙන මේ නිකන් මොක්කුද වගේ සත්තු වගේ එහෙම යන ගමනක් නෙමෙයි මේ බුදුන් වහන්සේ ලෝකෙට කරන්නේ සුන්දර කතාවක් කියන්නේ ඒක නිර්මලයි ඒක අති සුන්දර කතාවක් ඒක අති සුන්දර නිර්මල කතාවක් ඒ ආධ්‍යාත්මික යුගයේ නැවත තියෙනවා. ඒ ආධ්‍යාත්මික යුගයේ අවදි වෙන්න නම් මේ එක අයෙකුට හෝ මේක දැනෙන්න ඕනේ. මේ කම්පන ප්‍රතිකම්පන වෙනවා කියන්නේ අකම්පිතයක් ප්‍රතිකම්පන වෙනවා කියලා කියන්නේ මේ නිසයි. අකම්පිතය කියන්නේ කම්පනයක් නෙමෙයි.
කම්පනයක් ප්‍රතිකම්පන වෙන්න පුළුවන්. හැබැයි අකම්පනය ප්‍රතිකම්පන වෙනවා කියලා කාටවත් කියන්න බෑ. ඒත් මේ අභිඥා ඥානට හසු වෙනවා අකම්පනය පවා. මේ එකට දැනෙන ස්වභාවයේ විග්‍රහ කළොත් අපි sannivedanayak ප්‍රතිකම්පනයට සමානයි කියන්නේ. අත්‍තරම කිව්වොත් අකම්පිතයට තියෙන බලය කිසිම කම්පනයකට නැහැ. කිසිම මයින්ඩ් එකෙන් කරන කිසිම සිතුවිල්ලකට ඒ දැනෙන ෆීල් එකේ තියෙන අකම්පිතයේ තියෙන බලය නැහැ. ඇත්තම කිව්වොත් ඒ අකම්පිතයේ තියෙන බලය sannivedana වෙනකොට මිනිස් හදවත් සියල්ල ලංකාවේ නෙමෙයි මුළු ලෝකම ටෙලිපති වෙනවා. හැමෝම එක sannivedanaye ආරයන්වහන්සේ මොකක්ද කියන්නේ? ඒක තමයි වෙන්නේ. මුළු ලෝම මිනිස් සංහතේම ආරයන්වහන්සේ අපි කෝ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ටෙක්නොලොජි එකේ බිහි වෙනවා කියලා કૃතිම මොලයක් මුළු ලෝකෙම හොල්ලනවා කියලා ඒකෙන් පාලනය කරන්න යනවා. හැබැයි ඒකට බැරි වෙනවා මෙන්න මේ අභිඥා ඥානය ඔස්සේ ඒ කරන sannivedanaye පාලනය කරන්න. මේ නිසා කවදා හරි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ටෙක්නොලොජි එකේ ඒ કૃතිම මොලේ ලෝකේ මිනිස්සු මේ මයින්ඩ් එක පාලනය කරන්න. මෙයාට බෑ කවදාවත් මෙයා කම්පන පාලනය කරන්න. ඒකට හේතුව ඒක මෙටීරියල් නෙමෙයි. මේ අභිඥා ඥානෙ තියෙන එතනයි. මේක අභිභවා යන්න නාසා ඇතනට තියා මෙතෙක් බිහුණු කිසිම මේ මැටීරියල් සයන්ස් එකකට බෑ. මේ කාර්යයන් වාසේ නුවණින් දකින්නේ. ඒ දිවසින් දකින්නේ. ඒ අභිඥා ඥානට හසු වෙන්නේ. ආරණාසේ නිසා කියන්නේ මේ යුගයට අයිති නැති ඒ අපි කතා කරන්නේ මේ මීට අවුරුදු දහස් ගණනකට පෙර යුගයක කතා ඒ ඥානයන් අවදුණු පිරිස හිටව බව. ඒ ආරණ සහිත වෙන යුගයට බව. වෙන කතා කරනස කියන්නේ. ආර්ය මේ කරන්නේ ආර්ය භූමියට පරිසරය සෑදීමයි කියලා කරන්නේ. ඇත්තටම මේ බොළඳ යුගෙන් මිනිස්සු අවදි කරලා නැවතත් වසර 2500 කලින් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ ලෝකෙට හෙළි කරපු ඒ යුගයේ ඒ ආධ්‍යාත්මික යුගයට අවදි කරන එක. ඒ ආධ්‍යාත්මික යුගයේ ඥායස අධිගමයි නිබ්බාන සත්‍ය ක්‍රියාවයි කියන තැන තියෙන්නේ. ඒක මේ සාමාන්‍ය මේ බොළඳ යුගයට අයිති එකක් නෙමෙයි. මේ මිනිස් සංගතයේම අභිභාවන මහා සසරෝගෙම අවසන් කරන පුදුමාකාර කතාවක්. මේ මොහොතේ මේ දැන් සියල්ල අනිත් පැත්තට පෙරලලා පුදුමාකාර කතාවක් මේ තුළ තියෙනවා. මුළු සසරම අවසන්. මේ බුද්ධෝත්පාද දේශනා කරන සෑම කෙනෙක්ම මේ ගත කරන්නේ මහා සසරෝගේ අන්තිමාත්ම භාවය. ඔවුන් දැන හෝ නොදැන හෝ ඔවුන්වත් දන්නේ නැහැ ඔවුන්ට මොකද්ද වෙන්නේ කියලා. ඔවුන්ගේ සසර අවසන්. ඔය සක්මන් කලේ මේ සසරෝගේ අවසාන සක්මන් මම පෙට්ටිකයි ඔය සක්මන් කරන්නේ. ඔවුන්ට දැනෙන්නේ තව ටිකක් කායකට. තව පොඩි කාලයක් යනකොට. මොකද වෙන්නේ? ඔවුන්ගේ හුස්ම ටික යනකොට ඔවුන්ට දැනෙන්නේ නැහැ මේ ලෝකේ කිසිම දෙයක් වටිනවා කියලා. ඔවුන්ට එහෙම කම්පන සකස් වෙන්නේ නැහැ. මේ මොහොතේ ඔවුන්ගේ අභ්‍යන්තරේ අකම්පිත වෙනවා. ඒ යුගයේ නවතාවතේ. හොඳයි එහෙනම් හැම කෙනෙකුටම ඒ මහා යුග පරිවර්තන අත්දකින්න ලැබෙන මේ වසර 2500ක් ගිය තැන ඒ පිබිදෙන මේ මොහොතේ අපි කිව්වා මීට අවුරුදු ගානකට කලින් 2025 කියන අවුරුද්ද ගැන. 2025 සාහල පරිවර්තනයක් කරනවා. ඒ ගෞතම බුදු සාසනය අතපිරිත් ඒ 2025 සිදුවන පරිවර්තනය ඒ බුද්ධෝත්පාද යුගය. ඒ බුද්ධෝත්පාද දේශනා ඇත්තම කිව්වොත් නැවතත් බුදු සමය සයිට්‍රන් කරන. තවත් වසර 2500ක් මේ ගෞතම බුදු සාසනය පවතින එක හේතු වෙනවා. මේක ඉතිහාසගත යුගයක්. ඔබ ඉපදිලා ඔබ එදා බුදු සමයේ ඉපදිලා හිටියා නම් අද අපි එක කතා කරන ඔබ දන්නේ නැහැ. ඔබ තාමත් සසර. ඒත් ඔබ මේ යුගයේ ඉපදිලා මේ මොහොතේ ඔබ අත්දකින්නදී තවත් වසර ගානක් ගියාම ඉතිහාසයක් බවට පත් වෙලා කතා කරන්නේ. මෙන්න මෙහෙම බුද්ධෝත්පාද දේශනා කියලා තිබුණා. ඒ යුගයේ පිරිස මෙන්න මෙහෙමයි. ඇත්තටම එදාට කතා කරන්නේ තව ඉදිරියේදී කතා කරන්නේ. මේ නූතන විද්‍යාවත් එක්කලා බද්ධ වුණු මෙතන ආත්මයක් නැති බව දකින වෙනස්ම කතාවකින් ඒ බුදුදහමයි.
නැවතත් ඒ අවදි වෙලා ඉන්නේ අනාත්ම ධර්මය. ඒ අකම්පිත නිවනයි. ඒ අකුප්පචේත මුක්තිය. සසර කියන්නේ මොකද්ද? සසරේ අවසානයේ මොකද්ද? මේ මොහොතේ මේ සිත මේ දැන් ඒ සිදුවන ආකාරය අත්දකින්න කෙසේද? ඇත්තටම සියලු දුක්ඛින් අමාරයි. සත්‍යත් එක්ක ඔබ යනවා කියන්නේ ඔබේ කතාව පුදුමාකාර සුන්දර කතාවක්. ඒ සාන්ත ප්‍රණීත නිවන් සුවය හැමෝටම. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං ඒතං සබ්බ සංඛාර සමතං. එමයි සාන්ත එමයි ප්‍රණීත. ඒ සියලු සංස්කාර ධර්ම සමතේ වෙනවා කියන්නේ හැම අරමුණකම දෙයක් නැති බව දකිමු. සබ්බේ සංඛාරා අනිච්චය යදා පඤ්ඤාය පස්සති අත්ථි නිබ්බන්ති දුක්ඛේ ඒ සමක්ඛෝ සත්‍යය වෙනස. ඒ සත්‍ය දකින යදා පඤ්ඤාය පස්සති යථා භූත ඥානය ඔබට පහළ වෙනවා. අත්ථි නිබ්බන්ති දුක්ඛේ ඔසිර දකින නිදහස්. හොඳයි හැමෝටම යෝනි සරසිවල ධර්ම ශක්තිය පැහැදිලිව දාන්න. තෙරුවන් සරණයි. සිතුවිලි සංසාරයක සිහින දකිමින් අතරමං වී හිඳින ලෝසත දුක්ගිනි නිවා සසර සයුරෙන් එතෙර කරන සදහම් යාත්‍රාව බුද්ධෝත්පාද දේශනා බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා බුද්ධෝත්පාද දේශනා බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුද්ධෝත්පාද දේශනා නිවන් දකින්නට නිස්සරණ මඟ. අසනු මැන මොහොතක් අතරවී
පරම සත්‍යයි